හැම රටකම තියෙනවානේ තරුණ પરම්පරාවක අනාගතය තීරණය කරන ලොකු විභාග. හැබැයි මේ අතරින් එකක් තියෙනවා ප්‍රංශයේ බැකලෝරියා. ඒ කියන්නේ ලබැක් කියලා කියන්නේ ඒක නිකම්ම විභාගයක් නෙමෙයි. ඒක ඊට වඩා ගොඩක් එහා ගිය පුරාවෘත්තියක් වගේ. ඉතින් අද අපි බලමු මේ විශේෂ විභාගයේ ඇතුළාන්තය කොයි වගේද කියලා. හරි. උත්තරේ තමයි ප්‍රාන්සියේ බැකලෝරියා විභාගය. ඇත්තටම පුදුමයි නේද? හිතන්නකෝ අවුරුදු 200කට පස්සෙත් නැපෝලියන්ගේ අදහසක් අදටත් ප්‍රාන්ස් අධ්‍යාපනයේ හදවත වගේ ක්‍රියාත්මක වෙනවා කියන එක. එහෙනම් අපි යමු මේ කතාවේ මුලටම. මේ බක් විභාගයේ වැදගත්කම හරියටම තේරුම් ගන්න නම් අපි පොඩ්ඩක් ඉතිහාසයේ දිගේ ආපස්සට යන්නම වෙනවා. ඒ කියන්නේ මේක නිර්මාණය වුණු කාලෙටම. මේකේ පටන් ගැනීම සනිටුහන් වෙන්නේ මුළු යුරෝපයම වෙනස් කරපු නායකයෙක් අතින්. ඒ තමයි නැපෝලියන් බොනපාර්ට්. මේක නිකම්ම විභාගයක් කියලා හිතුවොත් වැරදි. මේක ඇත්තටම ප්‍රංශ ඉතිහාසයේම කොටසක් වෙලා ඉවරයි. අවුරුදු 200කටත් වඩා පැරණි ජාතික සංකේතයක් කිව්වොත් හරි සමීරා එලිටියා වගේ විශේෂඥයෝ පෙන්වා දෙන විදිහට මේක ප්‍රංශ අධ්‍යාපන පද්ධතිය අනිවාර්යමක් වගේ දෙයක්. හැබැයි මේ බක් විභාගය හැමදාම අද වගේ තිබුණේ නැහැ. මුල්ම කාලේ ඒ කියන්නේ නැපෝලියන්ගේ කාලේ මේක තිබුණේ හරිම සරල වාචික පරීක්ෂණයක් විදිහට. ඒකටත් කැමති කෙනෙක්ට විතරයි සහභාගී වෙන්න පුළුවන් වුණේ. ඊට පස්සේ 19 වෙනි සියවස වෙද්දී මේක ටික ටික සංකීර්ණ වුණා. ලිඛිත පරීක්ෂණ ගොඩක් එකතුවක් බවට පත් වුණා. අවසානයේ 20 වෙනි සියවස පටන් ගනිද්දි තමයි මේක අද අපි දකින්න මේ දැවැන්ත ජාතික විභාගය බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය වුණේ. ඉතින් අයි මේ වගේ විභාගයක් හඳුන්වලා දුන්නේ. ඒකට හේතුව තමයි මෙරිටොක්‍රසි කියන අදහස. සරලවම කිව්වොත් කුසලතාවය මත පදනම් වුණු ක්‍රමයක්. ඒ කියන්නේ කෙනෙකුගේ උපත, පවුල වගේ දේවල් අදාළ නැහැ. දක්ෂතාවයයි දැනුමයි තියෙනවා නම් ඒ කෙනාට ඉදිරියට යන්න අවස්ථාව ලැබෙන්න ඕන. ඇත්තටම ඒ කාලේ හැටියට මේක හරිම විප්ලවීය අදහසක්. ඉතින් කාලයත් එක්ක බක් විභාගය තවත් වෙනස් වුණා. අද වෙනකොට මේක එක විභාගයක් කියලා කියන්න බෑ. මොකද දැන් හැමෝටම තියෙන්නේ එකම පාරක් නෙවෙයි. ළමයින්ගේ දක්ෂතා, එයාලගේ අනාගත ඉලක්ක මේ හැමදේම අනුව තෝරගන්න පුළුවන් විවිධ මාර්ග ගණනාවක් දැන් හැදිලා තිනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය බැචලර් එක. මේක හරියට හිතන්නකෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇරෙන ලොකු දොරටුවක් වගේ. විවිධ දේවල් ගැන ගැඹුරින් හිතන්න, විශ්ලේෂණය කරන්න ආස ළමයින්ට තමයි මේක ගොඩක්ම ගැළපෙන්නේ. අනෙක් පාර තමයි තාක්ෂණික බැචලර් එක. මේකෙන් කෙලින්ම යම්කිසි වෘත්තීය ක්ෂේත්‍රයකට පාර කපා ගන්න පුරුවන්. උදාහරණයක් විදිහට ඉංජිනේරු ශිල්පයේ හරි කළමනාකරණයේ හරි වගේ. හැබැයි මේ තාක්ෂණික අංශය ඇතුලේ තියෙන විවිධත්වය දැක්කම පුදුම හිතෙනවා. බලන්නකෝ අනාගතයේ බිස්නස් පැත්තට යන්න ඕන කෙනෙක්ට STMG තියෙනවා. පරිසර හිතකාමී තාක්ෂණය ගැන උනන්දු කෙනෙක්ට STI2D තියෙනවා. සෞඛ්‍ය සේවයට කැමති යමයින්ට ST2S වගේ විශේෂිත මාර්ග තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලි මේ විභාගයේ එකම අච්චුවකට ළමයින්ව දාන්නේ නැහැ. එයාලගේ විවිධ දක්ෂතාවලට ගැළපෙන විදියට හැඩ ගැහිලා තියෙනවා. හැබැයි ඉතින් තෝරගන්න පාර මොකක් වුණත් එක දෙයක් පැහැදිලි. මේ බක් විභාගේ පාස් වෙන්න නම් ලොකු බුද්ධිමය කැපවීමක් ඕන. මේක නිකම් පාඩම් කරලා ගිහින් ලියන විභාගයක් නෙවෙයි. මේකෙන් මනින්නේ විෂයන් ගැන තියෙන ගැඹුරු අවබෝධයයි. ඒ දේවල් විශ්ලේෂණය කරන්න තියෙන හැකියාවයි. හරි. දැන් අපි එන්නේ මේ මුළු විභාගයේම තියෙන විශේෂම ප්‍රසිද්ධම සමහර විට බය හිතෙනම කොටසට. ඒ තමයි දර්ශනාවාදීය පරීක්ෂණය. හිතන්න බලන්න පැය 4ක් තිස්සේ සතුට කියන්නේ ඇත්තටම මිත්‍යාවක්ද වගේ ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක් ගැන රචනාවක් ලියන්න උනොත් කොහොමද? අන්න ඒක තමයි බැක් විභාගයේ උච්චතම අවස්ථාව. ප්‍රාන්ස් ළමයෙක් මුහුණ දෙන ලොකුම බුද්ධිමය අභියෝගය. ග්‍රෑන්ට් විගින්ස් කියන අධ්‍යාපන විශේෂඥයා කියන විදිහට මේක වෙනත් රටවල තියෙන සාමාන්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයක් එක්ක සම කරන්න බෑ. එයා කියන්නේ මේක ළමයෙක්ගේ මුළු අනාගතයම තීරණය කරන ඊට වඩා ගොඩක් බරපතල ඇත්තටම බුද්ධියට ලොකු අභියෝගයක් කරන පරීක්ෂණයක් කියලා. එතකොට මේ දර්ශන පේපර් එකේදී ළමයි ඇත්තටම මොකද්ද කරන්නේ? එකක් එයාලට දෙන ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයකට Tamanගේම තර්ක ගොඩ නගලා පිළිතුරක් ලියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ප්ලේටෝ, කාන්ට් වගේ ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයන්ගේ ලේඛන වලින් කොටසක් දීලා ඒක විචාරාත්මකව විශ්ලේෂණය කරන්නත් වෙනවා. ඉතින් පේනවනේ මේක දැනුම මනිනවට වඩා හිතන විදිහ මනින පරීක්ෂණයක්. ඉතින් මේ වගේ ලොකු අභියෝගයක් නිසාම බැක් විභාගය කියන්නේ නිකම්ම ලකුණු ගන්න පරීක්ෂණයක් කියන සීමාව පැනලා ගිහින්. ඒක ප්‍රාංශ සංස්කෘතියේම කොටසක් වෙලා හරියට ජාතික උත්සවයක් වගේ වැදගත් සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. හිතන්න හැම අවුරුද්දකම ළමයි ලක්ෂ 7මාරක් විතර මේ විභාගයට මුහුණ දෙනවා. ඔව් ලක්ෂ 7මාරක්. මේ අතිවිශාල ගණනෙන් තේරෙන්නේ නේද? මේක කොයිතරම් ජාතික මට්ටමේ සිදුවීමක්ද කියලා.
මේ කියමන ඇත්තටම හරිම ප්‍රබලයි. ඒකෙන් කියවෙන්නේ මේ විභාගය තමයි රටේ ඉහළම බුද්ධිමතුන්, ඒ කියන්නේ අනාගත නායකින්ව තෝරගන්න ගේට් එක උනේ කියන එක. උසස් අධ්‍යාපනයට යන්න සමාජයේ ඉහළ තැනකට එන්න තියෙන ප්‍රධානම පාර උනේ මේක. සරලවම කියනවා නම් බක් පාස් වෙනවා කියන්නේ විශ්වවිද්‍යාලයටයි හොඳ රැකියාවකටයි දොර අරගන්නවා කියන එක. ඉතින් ඒ නිසාම තමයි මේ විභාගය වටා මේ තරම් ලොකු සංස්කෘතික සහ සමාජීය පීඩනයක් හැදිලා තියෙන්නේ. මේ ඓතිහාසික විශ්ලේෂණයෙන් කියවෙන විදියට බක් විභාගය කියන්නේ හරියට ප්‍රාංචි සමාජයේ දිහා බලන කණ්ණාඩියක් වගේ. කාලෙන් කාලෙට සමාජයේ වටිනාකම් අභියෝග වෙනස් වෙනකොට විභාගයත් ඒකට හරියන්න වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි මේ කතාව අවසන් කරමු පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරලා. රටක තියෙන ලොකුම විභාගය ඒ සමාජයේ කණ්ණාඩියක් කියලා අපි කියවනේ. එහෙමනම් ගණිතයට, විද්‍යාවට නැත්තම් වෙන ඕනම දෙයකට වඩා දර්ශනවාදයට මුල් තැන දෙන ප්‍රාංච සංස්කෘතිය ගැන මේ විභාගයෙන් අපිට කියවෙන්නේ මොන වගේ කතාවක්ද?